අයිබෝන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට වගේම ලෝකේ ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයින්ට විශේෂයෙන්ම අද ඇත්තටම පොඩ්ඩක් මේ ඇවිදින්න ආවා වෙනත් පැත්තකට. මොකද හැමදාම තමුන්නාසලට විස්තර කියනවා වගේම මේ අතර තමත්ම ලස්සන දර්ශනයක් දැක්කම මට හිතුණා ඒකත් තමුන්නාසලට පෙන්වන්න අවශ්‍යයි කියලා. ඒ වගේම විශේෂ කරුණු කීපයක්. මේකේ ප්‍රධානම දේ තමයි තමුන්නාසලට කියන්න අවශ්‍යයි මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් විශාල භූ දේශපාලනයක් තියෙනවා. ඒ ජාත්‍යන්තරව ගොඩනැගිලා තියෙන මේ දේශපාලන වටපිටාවත් එක්ක ලංකාව තුල කුමක්කෝ සිද්ධියක් ඇතිකරවීමට සමහර කොටස් උත්සාහ ගන්නවා. ඒ උත්සාහ ගන්න අර නන්නත්තර වෙලා ඉන්න විපක්ෂයේ කණ්ඩායම්. ඒ කණ්ඩායම් වල පිරිසක් අර සංජය එද්දිරිමාන්න කාලයක් රූපවාහිනී සංස්ථාවේ හිටිය මට මතක විදියට සංජය එද්දිරිමාන්නේ ගෙදරදී හම්බෙනවා කවුද ගියේ එතෙන් ටිරාන් නලස් ඊට පස්සේ ඥානසාර හාමුදුරුවෝ ගලබඩත්තේ ඥානසාර ඒ වගේම අර මහසෝන් බලකාය ඊට පස්සේ මොනවද ශීරියකා බලකාය මහසෝන් ඒ වගේ ඉන්න ඇච්චෝ බැච්චෝ ගොඩක් ගෙනිච්චා එතෙන් ගෙන්නලා එතෙන්ට ටිරාන් නලසුත් ආවා. ඇවිදින් මේගොල්ලෝ ඒ සාකච්ඡාව යනකොට මේ සාකච්ඡාවෙත් සම්බන්ධ වුණා සූම් තාක්ෂණය ඔස්සේ දේශබන්දු තෙන්නකෝන්. මේ සාකච්ඡාව මොකක් ගැනද? ජාත්‍යන්තර දේශපාලනයේ දැන් ඇති වෙලා තියෙන මේ යුද වාතාවරණයත් එක්ක ඒක අල්ලගෙන ලංකාව තුල කුමක් හෝ සිද්ධියක් ඇති කරන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. මේක තුලින් රට තුල සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය එදිනෙදා ජන ජීවිතය ගෙනියන්න බැරි වෙනවා. ඊට පස්සේ රට තුල නොසන්සුන්තාවයක් ඇති වෙනවා. ඊට පස්සේ ආණ්ඩුවට එරෙහිව මේ පිළිබඳ ජනතාව විරෝධය පළ කරනවා. ඒ කියන්නේ මේක නිසි පරිදි කළමනාකරණය කරේ නැහැ. මේ පිළිබඳව ජනතාවගේ අප්‍රසාදය ආණ්ඩුවට පළ කරනවා. මේ වගේම තමයි තවත් තොරතුරක් මට ලැබුණා ඉතාම වැදගත්. ඒ තමයි අර යාපනයේ තිස්ස විහාරයට හැම පොයකටම යනවා අර ජීවිත කාලේ කවදාවත් මේ කුඩු ගංජා ගගහ ඉන්නවා කොළඹට වෙලා කොළඹ නිට්ටඹුව පානදුර පළාත්වල කුඩු ගංජා ගගහ ඉන්න කණ්ඩායම් අරගෙන රුපියල් 5000ක් දීලා කන්න බොණ්ඩ දීලා බස් අරගෙන බස් පිටින් යවනවා යාපනයේ තිස්ස විහාරයට. කවුද ඒකට පූර්ණ දායකත්වය දෙන්නේ? දිලිත් ජයවීර. මේගොල්ලොන්ගේ දේශපාලනය මේකට කරන්නේ දේශපාලනය. තිස්ස විහාරේ ගිහිල්ලා සිල් ගන්නවත් වඳින්න යන්නවත් තිස්ස විහාරේ බලන්නවත් නෙමෙයි. මේකට අවශ්‍යයි ඒකේ පිළිබඳව ජනතාව ප්‍රොපෝප කරලා ඒ ජනතාව කුලප්පු කරලා කුමක් හරි සිද්ධියක් ඇති කරන්න. මේ ලංකා මහ පොළොවේ සිදුවීමක් නැති නිසා මේගොල්ලන්ගේ ඉදිරියට දේශපාලනය ගෙනියන්න බෑ. ඒක තමයි ප්‍රධානම දේ. ඒ නිසා යාපනයේ තිස්ස විහාරයට ඊළඟ පොයට යන්න සූදානම් වෙනකොට මේ බස් රථ වලට ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙනවා කොහේ හරි මගදී. ඒ ප්‍රහාරය සිද්ධ කරන්න සූදානම් වෙන්නේ කවුරු හරි කණ්ඩායමකින්. ඒ කණ්ඩායම මේක සිද්ධිය ඇති කරලා ජීවිත හානියක් ඇති වුණොත් ඒක දඩමීමක් කරගෙන ඒ මිනි උඩින් මේගොල්ලන්ගේ දේශපාලනය ගෙනියන. මොකද දැන් මේ යන ලංකාව තුල යන වැඩපිළිවෙලත් එක්ක මේ ඔය රට තුල ජනතාව දැන් දන්නවා මොකද්ද මේ ඇති වෙමින් පවතින්නේ කියලා. මේ නිසා සාමකාමී පරිසරයක් වගේම රාජ්‍ය මුදල් සාප්‍රාදී සාවද්‍ය පරිහරණය නොවන නිසා රටේ සල්ලි ඉතුරු වෙන නිසා ඒවා පිළිබඳව මේගොල්ලෝ හරි වියරු වැටලා ඉන්නේ. ඒ වියරු වැටලා ඉන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. ඒගොල්ලන්ට ඉදිරි දේශපාලන අනාගතයක් නැහැ. මොකද මේගොල්ලෝ එක පැත්තකින් කණ්ඩායමක් ඉදිරිපත් වෙලා තිස්ස විහාරට දක්වනවා කොටසක්. තව කට්ටියක් ටිරාන් නලස්ලා ඔය සංජය එද්දිරිමාන්ලා වගේ මිනිස්සු එකතු වෙලා වෙනත් කොළඹ ප්‍රදේශයේ ආර්ථික මර්මස්ථාන තියෙනවා. එහෙම නැත්නම් පොතුවිල් වගේ පොතුවිල් අර ඉන්නවා ඊශ්‍රායල් ජාතිකයෝ. ඒ වගේම ඊශ්‍රායල්
ජාතිකින් වඳින දේවස්ථානයක් තියෙනවා වැල්ලවත්තේ. මේ තැන්වල කුමක් හෝ සිද්ධියක් ඇති කරවීම සඳහා මේ උත්සාහ කරනවා. මේවා පිළිබඳව රාජ්‍ය වශයෙන් වගේම ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාව සහ අපේ පොලිසිය පොලිස් බුද්ධ්‍යංශ විශේෂකාර්ය බලකාය ඒ වගේ විශාල අවධානයක් දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. හැබැයි මේ මොනවා කරත් රටේ ජනතාවට වගකීමක් තියෙනවා. ඒ අයට වගකීමක් තියෙනවා. ඒ අයට තමන් ඒ දිනදා යන පරිසරයේදී ඒ අයට පුළුවන්කමක් තියෙනවා. වහාම ඒ සිද්ධීන් පිළිබඳව තොරතුරු ලබාගෙන ඒ සිද්ධීන් පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්න. මොකද සිද්ධියක් වුණොත් සමස්ත රටට මේක UMPද ශ්‍රී ලංකාද කොළ පාටද නිල් පාටද එහෙම නැත්නම් රතු පාටද කියලා නෙමෙයි. සමස්ත ශ්‍රී ලංකාවට බලපාන්නේ. අපිට නෙවෙයි බලපාන්නේ. හැබැයි මට මේ තොරතුරු ඒ ලැබෙන ගමන්ම මං ශනිකව ඒවා දැනුම් දෙන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා. රටේ ජනතාවට යුතුයකමක් වගකීමක් තියෙනවා. තම තමන්ගේ වගකීම තමයි මේ වෙලාවේ ඉෂ්ට කළ යුත්තේ. ඒ නිසා මම හිතනවා සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට දැඩි අවධානයෙන් කල්පනාවෙන් මේ දිරච්ච ලනු ඇත්තට මේවා ලනුනේ කඹ පිටින් ගෙනල්ලා මේ කට්ටිය බස්සන්න යන්නේ. මොකද ඒ කට්ටිය දන්නවා අවුරුදු තව වසර ගණනාවක් යනතුරු මේ ඔය දේශපාලනේ ගෙනියන දේශපාලන භූමිකාව ඒ කට්ටියට විශාල අවාසියක් වෙනවා. ඒ වගේම තමයි තවත් සිද්ධියක් මම හිතන්නේ කොළඹ ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත් සොයිස මහත්තයාගේ ඒ දැනුවත් කිරීම මත පොලිස්පතිතුමා විශේෂ වැඩපිළිවෙලක් ගෙනියනවා. කොළඹ සහ කොළඹ තදාසන් ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම නිවාරණය. මේ මත්ද්‍රව්‍ය ජාවාරම නිවාරණයට වගේම පාතාලේ විශාල වශයෙන් කොළඹ ප්‍රදේශයේ සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයෝ කණ්ඩායමක් තමයි අර කුඩු සෙල්ලිගේ පුතාලා 3 දෙනා. එතනින් සෙල්ලිගේ පුතාලා දෙන්නෙක් දැන්ට වෙනම කස්ටඩි එකේ ඉන්නවා. ප්‍රිමෝෂන් සහ අනිත් පුද්ගලයා. හැබැයි මේ ශිරාන් කියන ඒ පුද්ගලයා අත දුරකථනයක් තියෙනවා. දැන් මේක මේ දුරකථනය තියාගෙන මේ iPhone එකක් තියාගෙන ඒ iPhone එක මාර්ගෙන් තමන්ගේ කුඩු බිස්නස් එක ලංකාවේ කරනවා. ඒ කරන හැම තැනකටම මේගොල්ලෝ CCTV හයි කරලා තියෙනවා. ඒ CCTV එක එතන ඔපරේට් කරනකොට කුඩු සෙල්ලිගේ ශිරාන්ගේ ෆෝන් එකේ අර CCTV එකේ බලාගෙන ඉන්නවා. පැකට් කියා වික්කද කවුද ආවේ පොලිසියෙන් එනවද අන්න පොලිසියෙන් එනව වත්තට කියලා කියනවා. මේක සිද්ධිය සම්බන්ධ හොඳට පොලිසිය අධ්‍යයනය කරා. ඇත්තටම ඔය IP කලන්සූරිය මම හිතන්නේ ඔහු IP OIC crime කොටේනේ. මම ස්තුතිවන්ත වෙන්නේ නිලධාරී. තම දක්ෂ නිලධාරී. ඔහු අවංකව ගිහිල්ලා ජොබ් එක කරනවා. මතක තියන්න සමහරක් අය ඉන්නවා ගිහිල්ලා පොලිසියත් ඉන්නවා. අපි දන්නවා පොලිසියේ ඉහළ ඉඳන් පහළට අඳුරාගත් කීප දෙනෙක් ඉන්නවා. ඒ අය කුඩු සෙල්ලිලාගේ අර ඉමෝෂන් ලගෙන් ඊට පස්සේ මේ ශිරාන් ලගෙන් සල්ලි ගන්න අය ඉන්නවා. ඒ අය නඩත්තු කරන පොලිස් නිලධාරීන් ඉන්නවා. නැතුව නෙමෙයි. හැබැයි මේ කලන්සූරිය කියන නිලධාරියා ඊටම දක්ෂ විදිහට විශේෂයෙන්ම මේ පැත්තට ඒ ප්‍රදේශ භාර ආවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහත්තයා. එතකොට දැන් මේ SSP එරික් මහත්තයාගේ ඒ ගෙනියන භූමිකාවේ එකක් තමයි මේ කුඩු සෙල්ලිලාගේ ඒ කුඩු ජාවාරම ගෙනියන ස්පොට් අඳුරගෙන ඒ තැන් අඳුරගෙන ඒ තැන් කොහොමද ඔපරේට් වෙන්නේ කියන එක පිළිබඳ බුද්ධි තොරතුරු අරගෙන ඒවා නිකන් නෙමෙයි බුද්ධි තොරතුරු අරගෙන ඒ පිළිබඳ අධ්‍යයනයක් කරලා ඒ CCTV තියෙන සේරම ගැලෙව්වා. දැන් අද ඒවා ගලවනකොට ඇත්තටම මොකද්ද වෙන්නේ? අර කාන්තාවක් කියනවා මම ගේ ඇතුලේ රාත්‍රී නිදා ගන්න යන ඉස්සෙල්ලා ක්‍රීම් ගානවා. ක්‍රීම් ගගා හිටිය මම ඇඟේ කිසිම ඇඳුමක් නැතුව. ඉතින් ඇඳුම් ගලවලා ඉන්නකොට පොලිසියෙන් ආවා. මේවා අමූලික බොරු. මේවා පිළිබඳව අහුවෙන්න එපා. ඔය කියපු කාන්තාව මගේ ළඟ තියෙනවා ඡායාරූප හිටන්. මම ඒවා තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මයි ළඟ හඬපටයක් තියෙනවා. මොකද මේ කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය දෙන්නේ කුඩුසේ ඔය ශිරාන්ගේ මත්ද්‍රව්‍ය විකුණන කාන්තාවක්. ඇය මත්ද්‍රව්‍ය විකුණනවා විතර නෙමෙයි. මත්ද්‍රව්‍ය ගමේ පුංචි ළමයින්ට පොඩි ළමයින්ට ඒ මත්ද්‍රව්‍ය දෙන්නේ නිකන් දෙන්නේ. ඇයි හේතුව? ඒ අයව ඉන්ෆර්මේෂන් ගන්න අල්ලගන්න. මේක හින්දා තමයි ඔය CCTV කැඩුවේ. හැබැයි මාධ්‍ය වශයෙන් අපේ වක්කීමක් තියෙනවා.
මේකේ ඇත්ත කරුණු මොනවද කියලා හොයලා බලන්න. මේ කරුණු මොනවද? ඒක පිළිබඳව අපි ස්ටඩි කරන්න ඕනේ. ඒවා ස්ටඩි කරලා ඇයි එහෙම වුනේ? ඊට පස්සේ පොලිසිය පැත්තේ මොකද්ද වෙලා තියෙන්නේ? අපිට ස්වාධීන අපිට ඉන්න ඕනේ ඉන්ෆර්මේෂන් ගන්න. අපේ ඉන්ෆෝමන්ලා හරහා අපි තොරතුරු ගන්නකොට ඒක සම්පූර්ණ බොරුවක්. මේක අර රිමෝෂන්ගේ අයියා ශිරාන් තමයි මේ කුඩු තිප්පොළවල් ටික ගෙනියන්නේ. කුඩු තිප්පොළවල් 15ක් විතර දෙනවා යාවට. ඒ හැම එකකම හයි කරලා තිබ්බ CCTV අද පොලිසියෙන් කැඩුවා. මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම එරික් පෙරේරා මහත්තයාට, වගේම නියෝජ්‍ය පොලිස්පතිතුමාට කොළඹ ප්‍රදේශ භාර. මොකද මේවා ගලවලා අයින් කරලා යුතුයි. මොකද මේවා හරහා තමයි අර බිස්නස් එක කරන්නේ. එහෙ ඉඳන් කොහෙද ඉන්දියාවේ ඉඳන් ඒ කුඩු බිස්නස් එක කරනවා හෑන්ඩ් ෆෝන් එක දිහා බලාගෙන අරහෙන් පොලිසියෙන් එනවනම් වත්තර කවුරු හරි එනවනම් කියනවා. ඒ නිසා ඉතාම හොඳ ක්‍රියාවක් කරේ. විශේෂයෙන්ම ওই කාන්තාවන් කීප දෙනා කරන චෝදනා පොලිසියට පට්ටපල් බොරුවක්. මේ විදිහට ගියොත් ඉස්සරහට පොලිසිය කාටවත් යන්න බැරි වෙනවා ගෑස් සර්ච් කරන්න. එහෙමනම් කුඩු අල්ලන්න යන්න බැරි වෙනවා. මොකද පොලිසියේ මතක තියාගන්න. පොලිසියට පූර්ණ බලයක් තියෙනවා. ඔය ඕනම තැනකට රින්ගන්න, කඩලා බිඳලා යන්න පුළුවන්. දොරවල් ජනෙල් කඩලා පොලිසියට ඇතුල් වෙන්න පුළුවන්. ඒවට ඕන තරම් නඩු තීන්දුව තියෙනවා. හැබැයි ඒක පිළිබඳව හැමතැනකම කවුරු හරි හිතනවා නම් මගේ ගෙදරට එන්න ඕන සර්ච් වොරන්ට් එකක් අරගෙන කියලා. එහෙම නැහැ. සංඥේ වැරදි, සංඥේ නොවන වැරදි කියලා තියෙනවා. මේවා ගැන දන්න මිනිස්සු දන්නවා. නොදන්න මිනිස්සු බොරු බහුබූත කියවනවා. ඒ නිසා කරුණාකරලා මතක තියාගන්න, රටේ ජනතාවට වැරදි චිත්‍රයක් දෙන්න එපා මේ පොලිසිය. මොකද පොලිසියට හොඳයි කියන තැනදී හොඳයි කියන්නත්, වැරදි නම් වැරදි කියන්නත් ඒක ගැන අධ්‍යයනය කරලා ඒ තැන තියාගන්න ඕනේ. එහෙම නැතුව හැම එකම පොලිසිය වැරදි, මේක වැරදි කියන්න එපා. මොකද මෙතෙන්දී ඔය ශිරාන් කුඩුසෙල්ලිගේ පුතා ශිරාන්ගේ ප්‍රධානම දේ තමයි මේ කුඩු පාතාලේ ගෙනියන එක. ඒ නිසා තමයි පැහැදිලිවම කියන්නේ මේ සිද්ධියේදී මේ ගෙවල් වල CCTV කඩලා ඒ ගලවලා විසිකන්න අවශ්‍යයි. ඒවා ගලවන්න අවශ්‍යයි. ඒවා දාන එකේ අනිත් පැත්ත තමයි මොකද හේතුව ඒගොල්ලොන්ගේ එක කරන්නේ කුඩු ජාවාරම සඳහාම තමයි. ඒක කරන්නේ නැත්නම් අධිකරණ නියෝගයක් අරගෙන හරි ඒක ඉවත් කරන්න අවශ්‍යයි. මොකද හේතුව වෙන දෙයක් නිසා නෙවෙයි, මේක හරහා තමයි ඔය සියලුම අපරාධ සිද්ධ වෙන්නේ. ඒ කුඩු සෙල්ලිගේ පුතාලා එහෙ ඉඳන් ඉන්දියාවේ ඉඳන් අනිත් දෙන්නගේ නැහැ හෑන්ඩ් ෆෝන්ස් දැන්ට අයින් කරලා ඉන්දියාවේ කදවුරේ වෙනත් තැනකට දාලා. හැබැයි ශිරාන් අතේ තියෙනවා. මම තොරතුරු ලැබිලා තියෙනවා ශිරාන් අතේ තියෙනවා. ශිරාන්ගේ ගෑනු ඔතන 3 දෙනෙක් ඉන්නවා කුඩු ජාවාරමේ ප්‍රධාන පෙළේ ගෑනු 3 දෙනෙක්. ඒ 3 දෙනා තමයි මේ ජාවාරම දැන් කරගෙන යන්නේ. ඒ නිසා මම හිතනවා මොනම හේතුවකටවත් කලන්සූරිය මහත්තයා කරපු වැඩේ ඉතාම හොඳයි. ඔහු දක්ෂ නිලධාරියෙක්, OIC ක්‍රයිම් කොටහෙන ඉතාම හොඳ විදිහට ඒක කරනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මම හිතන්නේ අනිත් පැත්තෙන් ඉන්නවා සූරිය බණ්ඩාර. ඔහු ඒ පැත්ත සම්පූර්ණයෙන්ම ඒ වැටලීම් කරගෙන යන්න කටයුතු කරගෙන යනවා. මේ පැත්තෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහත්තයා අලුතෙන් ආවේ. ඔහු ඉතාම හොඳ වැඩ කොටසක් කරගෙන යනවා. මේක නවත්තන්න එපා. ඔබ ඒ පටන් ගත්ත තැනින් අවසන් වෙනතුරු අපි ඉන්නවා ඔබත් එක්ක. මොකද හේතුව මේ කුඩු ජාවාරම පාතාලේ මොකා කරත් ඉඩ තියන්න එපා. ඒක හොඳින් හෝ නරකින්. ඒක හොඳින්ද නරකින්ද වැඩක් නැහැ. හොඳින් හරි නරකින් හරි නතර කළ යුතුයි. ඒක තමයි පොලිසිය වක්කීම. මොනම කුඩු කාර්යයටත්, කුඩු ජාවාරම් කාර්යයටත්, වගේම පාතාලේ කාර්යයටත් ආයුධ අරගෙන ඉන්නවනම් ආයුධකින්ම තමයි පිළිතුරු දෙන්න ඕනේ. එහෙම නැතුව කවුරු හරි හිතනවා නම් මේ නාගුණ වෙලා ගණන් කරලා අයියෝ මෙහෙම තියන්නේ, ඒව හරියන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න. ඒ නිලධාරීන් වෙනුවෙන් අපි තාම ස්තුතිවන්ත වෙනවා. රටේ ජනතාවගේ තාම විශ්වාසය තමුන්නාසලට තියෙනවා. ජනතාව හැම වෙලේම අපෙත් එක්ක ඉන්නවා. විශේෂයෙන්ම මේ වගේ මේ ගුබ්බෑමක ඉඳලා එක්කෙනෙක් දෙන්නේ මතක තියාගන්න. ඔය කාන්තාව එක්කෙනෙක් දෙන්නේ තමයි ඔය අරුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන්නේ. ඒ තත්ත්වය නැති කරන්න පුංචි දරුවෝ ඉන්නවා. සමහර මිනිස්සු මට කතා කරලා කියනවා සර් අපේ දරුවෝ බේර ගන්න බෑ. මගේ ගෑන් ළමයි බේර ගන්න බෑ. මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙන්නේ කියලා. ඒ නිසා ඒක නතර කළ හැක්කේ කලන්සූරියලා වගේ නිලධාරි තවත් දාන්න පුළුවන් තරම් ওই වතු වලට දාලා ඒ කටයුතු කරගෙන යන්න කියලා අපි ඉල්ලීමක් කරන. විශේෂයෙන්ම මම හිතනවා තමුන්නාසලාට ලස්සන පරිසරයක් බලබලා මේ කතාව තාමත්ම අහගෙන මේක පුළුවන් තරම් ජනගත කරන්න. විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා ඔබ මෙතෙක් IODPP නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම්
IODP නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලංකා දවස මේ වීඩියෝ එක යන ලංකා දවස YouTube නාලිකාව ලංකා දවස් YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔබෙන් ඉල්ලනවා. ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ඕල් බටන් එක ක්ලික් කරන්න. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you.